ආසයිද? ඈ? ඉඩි වලට ආසයිද? උසාරි බලන්න නේද? හොඳට ඉගෙන ගන්න හොඳ. මේ පොත් ටිකක් තියෙනවා මෙතන. ඔක්කොම පොත් තියෙනවා. ඔයාලට වතුර බෝතලයකුත් ගෙනාවා. හරිද? වයරින් එකත් ආය අමුතුවෙන් කරන්න මේ වගේ. සම්පූර්ණයෙන්ම ගෙදර මේ කැඩලා ගිල්ල නේද? දාලා බලමු. හරිද? මම කරේ උදව්වක් ගන්න බලමු. දැන් මෙතන මේ දැන් ඔයාලට ඉන්න අමාරු වෙන්නේ. මේක මේ අඩි 15ක් විතර තියෙන්නේ නේ. අඩි 15ක විතර පොඩි ඇඳක් විතරනේ තියෙන්නේ. මේ ඇත්තටම කිව්වොත් මේ මගේ අතේ තියෙන සල්ලි ඔක්කොම ටික. හරිද? වඳින්න එපා. මේ සල්ලි මගේ අතේ තියෙන ඔක්කොම මේ දෙන්නේ. හොඳේ? මගේ මේ මාරු සල්ලි දෙන්නේ නැහැ මන් නැත්තම්. හලෝ ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මම අද හොරණ ටවුන් එකේ ඉන්නේ. මං හොරණ ආවේ මේ වැඩේටම කියලා කිව්වොත් හරියටම හරි. මොකද මට ආරංචියක් ආවා. මගේ යාළුවෙක් මට මෙසේජ් එකක් දාලා තිබ්බා. දැන් දවස් 3-4කට කොටදී පොඩි ළමයෙක් ඉන්නවා 4 වසරේ ඉගෙන ගන්න ගෑනු ළමයෙක්. එයාට ඉස්කෝලේ ඉගෙන ගන්න ඕන කරන බඩු ලිස්ට් එක ගන්න විදිහක් නැහැ, පොත් ටික ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ පොත් ලිස්ට් එක පෑන්, පෙන්සල් ඒ හැම දෙයක්ම ඒ ලිස්ට් එකේ තිබ්බදී ඒ ටික නැතුව ඉගෙන ගන්න ඉස්කෝලේ අමාරුයිනේ. පොඩි කාලේ ඉඳන්ම ළමයි හරියට ඉගෙන ගන්න ඕන කරන ඒ අවශ්‍ය බඩු කියන්නේ ඒ පාසල් උපකරණ කියන ටික හරියට තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක ළමයා එතනදී අනිත් ළමයිත් එක්ක කම්පෙයාර් වෙද්දී අසරණ වෙනවා. ඉතින් මම හිතුවාද එහෙම උදව්වක් කරන්න. ඉතින් හොරණ ටවුන් එකේ BOC එක ගාව තිබ්බ මෙන්න මේ බුක් ෂොප් එකට ඇවිල්ලා මම මේ බඩු ටික අරගත්තා. ටිකත් අරගෙන මම එනකොට හිතාගත්තා ගෑනු ළමයෙක් නිසා පොඩි gift එකක් අරන් යන්න. ටෙඩි බියර් එකක් තමයි මම තෝරගත්තේ ඒක. 4 වසරේ ගෑනු ළමයෙක් සාමාන්‍යයෙන් කොහොමද පොඩි ගෑනු ළමයි ටෙඩි බියර් ලසයි. ඇත්තටම කිව්වොත් ඉහලා මම එතනට යනකම්ම දැනන් හිටියේ නෑ ඒ පවුල ඒ වගේ තැනක ඉන්නවා කියලා. කියන්නේ වහලා නැති ගෙදරක් පුංචි ඉටිකොළ වලින් වට කරගෙන ඉන්න තැනක තමයි යාලා මේ පොඩි අඩි 15ක විතර දිග චූටි කෑල්ලක තමයි ඒගොල්ල 4 දෙනෙක් මේ ඉන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් මගේ වීඩියෝ එකේ. ඉස්කෝලේ ගියේ නැද්ද එතකොට? ගියාද? මේ ටික ඉස්කෝලේ ගියා. ඒතර මේ පොත් නැතුව ඉගෙන ගත්තේ කොහොමද? ඒ පොත් දෙක තුනක් තිබුණා ඒක දීලා යවුවා. එහෙමද? මේ වරපොඩි තෑග්ගකුත් ගෙනාවා. දෙන්න. වර පොඩි මේ තෑග්ගක් ගෙනාවා. ආසයිද? ඈ? ඉඩි වලට ආසයිද? උසාරි බලන්න නේද? ඈ? ආසයි නේද ඉඩි වලට? ආ මම අරට අරන් එන්න. ගෙදරට යන්කෝ. මට පොත් ඔක්කොම අරන් ආවා නේ. මේක අතර කරලා යන්නේ. ඔව්. හරි යන්න බෑ. කොහෙද ගෙවල් තියෙන්නේ? මම රෙඩි වෙක් කරලා අරන් ආවේ. හොඳයිද? යන්න බලන්න. මේකේ වාරණයක් පිටපස්සින් යනවා. මේකේ කැල්ල? ඔව් කැල්ල. මේ කලින් හිටි මේකද? ඔව් මේක කලින් හිටි. හලෝ කොහොමද? ආරංචියක් වෙලා අපි ආවේ. මෙතනද ඔයගොල්ලෝ ඉන්නේ? ඔව් මේක අපේ. මේක කැඩලානේ. එහෙමද? ඔව්. මම ඔයාලදර වහලක් කැරලා කියලා ගේ හදලා දෙන්න කියලා වීඩියෝ එකක් දාලා තිබ්බේ එතකොට. ඔව් ඒ තමයි. එතකොට මට යාළුවෝ දෙන්නෙක් කිව්වා ඔයගොල්ලෝ ගැන. ඔව්. මේක මොනවද? ඔයාලා පානදුරේ කියලා තිබ්බ එක යාළුවෙක්ට. මෙතනද ඉන්නේ ඔයගොල්ලෝ. ඔව් මේක තමයි ඉන්නවත් වහලා ගැලවිලා නේ. ඔන්න ඔයාලට
ඉස්කෝලේ බඩ ටික ඔක්කොම ගෙනාවා හොඳේ. ඉස්කෝලේ යන්න පුළුවන්. ඉස්කෝලේ අර ඔයාලට ඕන පොත් ටික තියෙනවනේ. ඔක්කොම පොත් ටික තියෙනවා හොඳේ. හරිද? හොඳට ඉගෙන ගන්න හොඳ. මේ පොත් ටිකක් තියෙනවා මෙතන. ඔක්කොම පොත් තියෙනවා. ඔයාලට වතුර බෝතලයකුත් ගෙනාවා. හරිද? කැම් පිටියකුත් තියෙනවා. හරි. කැම් පිටියක් තියෙනවද මේ? කැම් පිටියක් තියෙනවද? මම වතුර බෝතලයකුත් ගෙනාවා හොඳේ. ඒක ගන්න. මේ ඉස්කෝලේ ඇවිල්ලා ටෙඩි බේගුත් තියෙනවා වල. හොඳේ. මේ පුතාද? ඔය ලොකු. එතකොට මේ වහල මොකද කරලා තියෙන්නේ? වහල කඩන් ගන්නවද? මේ රජේ කරලා දීපේ වගේ වනේ. ඔව් රජම කරලා මොනවල කඩන් ගන්නවද? විතරම කරගන්නේ දිගට පොරට දාලා. මේ බිත්ති දිරලාද? බිත්ති දිරලා නෑ තාම. නෑ නේ. නෑ උනත්. හා. ඔය ජනේ නම් ඔක්කොම දිරලින් දොරවලින් දිරලා. අත් එබිලා නේ. ඔව් මේ කලා. මේ නැලේ මේ බලන්න. ඔව් නේද? මේ උල්ගන්නේ ඔක්කොම වයරින් එකත් ආය අමුතුවෙන් කරන්න වෙයි වගේ. සම්පූර්ණයෙන්ම ගෙදර මේ කැඩලා ගිල්ලා නේද? හරි. බලමුකෝ මොකක් හරි කරන්න හොඳයි. මම මේක දාන්නම්. නම ඔය රැක්කනවත් එකේ මම මේක දාන්නම් බලන්න. හරිද? අවුරුදු 4ක් වෙනවද? එහෙමයි නේ. බලමු. කරන උදව් වෙනවා. හරි. බලමු මොකක් හරි කරන්න. දැන් මේ ගෙදර වහලක් නැහැ කියන්නේ නේ පොඩ්ඩක්. අමාරු වෙන්නේ. මේ නාට තමයි ඉන්න දැනක් ඕනේ නැත්නම්. මේ පොඩි අයට නේ. තායි ඔව් අන්න ඒකනේ. මම අනුකූල ඉක්ුණන්නේ. හඳුන්කුරු කරලා ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ. එහෙනම් එතකොට මේ ජොබ් එක හඳුන්කුරු ඉක්ුණන එක. ඔව්. එහෙමයි නේ. පොඩි මෙයා කී වසරද ඉන්නේ? නෑ 10 වසරේ. 10 වසරේ ඉගෙන ගන්නවද හොඳට? ඔව්. ඔයාලට පොත්පත් එහෙම තියෙනවද මෙයා? තියෙනවනේ. ඔයාලට තමයි තිබ්බේ නැත්තේ නේ. දැන් හතර දෙනා ඉඳාගෙන මෙතනද? ඔව් මෙතන ඉන්නවා. හත දෙනා මෙතන නේ. අම්මා කමාර ප්‍රශ්නයන්නේ. මේ පොඩි කෑල්ලක් තියෙනවා ඔයාලට. වයිඩ් මේ ඊටකොලේ පාත් කරන්න ඉඳලා වීන අපුඩි. මෙතන නේද? මෙතන টয়ලට් එක. පාත් කරනවා වයින් එක. ඊටකොලේ පාත් කරාම ඊටකොලේ පාත් කරගන්නවා නේ. දැන් මම ඇත්තටම දන්නේ නැහැ මට වෙන යාළුවෙක් මට කිව්වා ඔයාලා ගැනත් යාළුවෝ දෙන්නෙක් මට කිව්වා එක යාළුවෙක් දාලා තිබ්බේ පොඩි එක්කෙනාට මේ පොත්පත් ටික නැහැ උදව් කරන්න කියලා. මම මේ මැසේජ් එක තමයි ආවේ. ඊයේ මට ආවා මේ ඔයා මේ ගෙදර වීඩියෝ එකක් දාලා තිබ්බ නේද? අන්නේ වීඩියෝ එක මට ඊයේ ආවා. හරිද? මේ මං දන්නේ නැහැ විතරට දැන් මේ එහෙ ගෙදර කියලා. හරි. ඉතින් ඉස්කෝලේ ගිහලා හොඳට ඉගෙන ගන්න. කොහොද ඉස්කෝලේ? බටුවිට පයින් ඉස්කෝලේ යන්නේ මේ ටික පයින් යන්න පුළුවන් නේ. මේ මාර ප්‍රශ්න එක නේද මේ ගෙදර කොහොමද උයාගෙන ගන්නේ කොතනද? ඕක මේව කරන්න බලන්න. මෙතනද උයන්නේ? මේ ලිප්ප මෙතන නේ. එක ලිප්පයි තියෙන්නේ නේද? right. පා කොහෙද බිස්නස් කරන්නේ? මොරණ ටවුන් එක යනවා පාන්දුවේ බහිනවා බස් එකේ ගාම මම හිතනවා ඥානන් එක දැන්නල්ට බහිනවා. එහෙම. ඔව් කවුරුත් යනවා අනුකූල කෙනා. කලින් මොරටුවේ කොහෙද නේ? ඔව් මොකද කොටලේ. හරි මම මේක දාලා බලන්න අපි මේක දාලා බලමු හරිද මම කරේ උදව්වක් ගන්න බලමු දැන් මෙතන මේ දැන් ඔයගලට ඉන්න අමාරු වෙන්නේ මේක මේ අඩි 15ක් විතර තියෙන්නේ නේ අඩි 15ක විතර පොඩි ඇඳක් විතරනේ තියෙන්නේ කොහෙද නිදාගන්න මේ අතරද කකුල් වදින්නේ නැද්ද මේ අතර නේ හතර දෙනාම එහෙමයි නේ මේ අතර එක ඇඳක හතර දෙනෙක් නිදා ගන්න කියලා හරි අමාරු වෙන්නේ නේද ඔව් නේ වං හිටපු ගමන් හැරලා ඉන්නේ මෑන් නැතුන් නැතින් ඉඳි ගන්නකම් එහෙමද වහින දාසට මොකද ඉන්නේ මම කුඩි දෙක යන සමාජ කාර්ය ඔළුව දැන් ඉන්නේ ඉතින් එල්ලන ඉඳි ගන්නවා එහෙමයිනේ මාර ප්‍රශ්න ඒක හරි මම යන්න මම මේ හදිස්සි කලබලේ ආවේ මම සල්ලි ටික දීලා යන්න හරිද මගේ මේ අතේ තිබ්බ මේ සල්ලි ටිකයි තියෙන්නේ දැනට මේ සල්ලි ටිකයි තියෙන්නේ හරිද මේක ඔයා වියදමට තියාගන්න මට මේ ඇත්තටම කිව්වොත් මේ මගේ අතේ තිබ්බ සල්ලි ඔක්කොම ටික හරිද වඳින්න එපා මේ සල්ලි මගේ අතේ තියෙන ඔක්කොම මේ දෙන්නේ හොඳේ මගේ මේ මාරු සල්ලි දෙන්නේ නැහැ මන් නැත්තම් හරිද මම මේ සල්ලි අරන් මං දන්නේ එන්නේ මේ නැත්තම් මං සල්ලි ටික අරන් එනවා හරිද ඔක තියාගන්න වඳින්න එපා මට වඳින්න එපා හරිද හොඳට ඉගෙන ගන්න පුතේ හොඳේ මං ආයෙ එන්නම් බලන්න ඔයගොල්ලෝ හොඳේ මම මේක දාන්න හරි ඒ ප්‍රශ්න නැහැ ඔයාලා හරි පුතේ හරි අලු ගොඩක් බලනවා මේක එතකොට මොකක් කරේ කරන්න බලන්න try එකක් දෙමු හරි
මේ දැන් අපි ඔයගොල්ලන්ට මෙතන මේ ප්‍රධාන දේ මෙන්න මේ ගෙදර වහලා හදාගන්න එක නේ. ඕ මොකක් හරි එකට බලමු අපි. එහෙනම් අපි යන්න. අපි යන්න. සුදු මහත්තයා. සුදු මහත්තයා මම අවුලෙන් වගේ ඉන්නේ. අවුලෙන් ඉන්නේ මම අවුලෙන් මොකක් හරි කරමු. මොකක් හරි කරමු. කොහොම තමයි නේද? මේ කලින් එහෙදි ගෙවල් හොඳට තිබ්බද? සුනාමිට ගියානේ. සුනාමිට ගියා. හරි එහෙනම් මම ගිහිල්ලා එන්න. හොඳේ. හරි ජය වේවා. අපි යන්නම් ගිහිල්ලා එන්නම් මොකක් හරි බලමු මොකක් හරි කරන්න බලන්න. අපි යන්න බැට්ටෝ. බයි මේ ටෙඩි බියා දැන් තුරුළු කරන් නිදා ගන්න හොඳේ. ටෙඩි බියා තුරුළු කරන් නිදා ගන්න මේ අර වැඩ පොත් ටිකක් ගෙනාවා. ඒකත් බලන්න හොඳේ. යනවා. බයි යනවා කිය. හරි. හරි. මට මේ ගෙදර මේ ඊයේ රෑ මට එව්වා. මට ඒක මතක් මේ දැන් මතක් වුණේ. රයිට් රයිට්. ඔව්. බලු පෙට්ටියක් ඉන්නේ.